ළඟදී තමයි ආවේ වැකේෂන් එකක් ඇවිල්ලා ඉන්න වෙලාවේ තමයි මිස්ටර් සුරංග මට කෝල් කරේ. ඉතින් මට ඉන්වයිට් කරපු හැමෝටම තෑන්ක් යූ මාව ගෙන්නපු කටියට. ඉතින් ඔයාලට අද පොඩි ලෙසන් එකක් කියලා දෙන්න තමයි හදන්නේ. ඕකේ? කට්ටියට එක්ස්පීරියන්ස් එකක් තියනවද ලැන්ග්වේජ් එක ගැන මොනවා හරි වචන දෙක තුනක් හරි? අතොස්සන්න බලන්න නිකන් පොඩි හරි වචන දෙක තුනක් හරි දාන්න කට්ටිය. මීට කලින් ක්ලාසස් වලට ගිහිලා තියන අය ඉන්නවද? අර මම දැක්ක එක අතක්. ක්ලාසස් වලට ගිහිලා තියන අය ඉන්නවද ලැන්ග්වේජ් එක දැන් මම හිතන්නේ ඔයාලා සමහරට ඩොකියුමන්ට්ස් බාර දීලා ඇති නේද? ඩොකියුමන්ට්ස් නේද මිස්ටර් සුරංග? ඕකේ that's nice. එතකොට පිටිපස්සේ කට්ටියත් දැන් පොඩක් ටච් එකේ ඉන්න වෙයි. මොකද හේතුව මම ඒකත් කියන්නම්. මොකද අපි රුමේනියාවේ ඉන්න අය නිසා ලැන්ග්වේජ් එකට ඔයාලා තැනක් දුන්නොත් ඔයාලට හම්බෙන opportunities වැඩි. ඒක මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. මම ගැන චුට්ටක් මම ඉන්ට්‍රොඩියුස් කරන්නම්. මගේ නම මයෝමි පොන්චෙහෙවා. දැන් රුමේනියාවේ රුමේනියන් ලැන්ග්වේජ් එක නෙමෙයි මම ටීච් කරන්නේ. ඉංග්ලිෂ් ටීචින් රුමේනියාවේ ස්කූල් එකක කොන්ස්ටන්තා කියන සිටි එකේ තමයි මම ඉන්නේ. සමහරට ඔයාලා අහලා ඇති. නැතුවත් ඇති. ඉතින් නමුත් මම ඉංග්ලිෂ් ටීචර් කෙනෙක් වුණාට රුමේනියන් මම ඉගෙන ගත්තේ හේතුව ඉස්සරහට යන්න අමාරුයි ළමයි ලැන්ග්වේජ් එක නැතුව. කියන්නේ ඔයාලා එක්කම සැලරි එකේ ප්‍රශ්නයක් නැහැ. ඔය යන විදියටම යන්නම් කියලා හිටියොත් ඕනි නැහැ. ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙ කට්ටිය හැමෝටම ඉංග්‍රීසි නම් කතා කරන්න බෑ. ඒ හින්දා වචන දෙක තුනක් හරි ගමන්නේ වචන 10ක් at least පාඩම් කරගන්න අමාරු ලැන්ග්වේජ් එකක් නෙමෙයි. ලේසි පාඩම් කරන්න ඇක්සන්ට් එක තියෙන රුමේනියා කියන්නේ අපේ ලංකාවේ කට්ටියට වෙන කන්ට්‍රීස් වල කට්ටියට වගේ එහෙම අමාරු නැහැ ප්‍රොනවුන්ස් කරන්න. ඔයාලට ප්‍රොනවුන්ස් කරන්න ලේසි. ඒ හින්දා මගේ ක්ලාසස් දෙන ළමයින්ටත් මම කියන්නේ හැමතිස්සෙම වචන 10ක් හරි කමක් නැහැ පාඩම් කරගෙන එන්න. ඇවිල්ලා පොඩ්ඩක් ස්කිල් එක පෙන්වන්න ආමට පුළුවන් මම චුට්ටක් ඉගෙනගෙන ආවේ ලංකාවෙන් කියලා. එතකොට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා ඔයාලට. රයිට්? ඉතින් සෙෂන් එක පටන් ගමු. මොකද ඔයාලා ගොඩාක් වෙලා බලාගෙන හිටියා. අපි එනකන් sorry late වුණාට ස්ටාර්ට් කරන්න. චුට්ටක් අතොස්සන් බලන්න මම එක්කෙනෙක් අන්න හරිය දැක්ක මේ වචන දෙක තුනක් දන්නවා කියලා. කොහෙන්ද ස්ටඩි කරේ? ලැජ්ජ වෙන්න එපා අපි කතා කරමු. ඔයාගේ හස්බන්ඩ් ඉන්නේ රුමේනියාවේ. ඕකේ. එතකොට සිටි එක? කොන්ස්ටන්තා? මගේ ඉගෙන ගන්නවා. කවුද නම? කුසල් සම්පත්. ඕකේ. මම දන්නවා කවුද කියලා. හරි. ඕකේ. එයා රුමේනියාවේ ඉන්න කෙනෙක් මගේ ක්ලාස් දෙනවලු. හරි. වයිෆ්ටත් කියලා දෙන්න කියන්න. ඕකේ. තව සුපුන් කොයි සුපුන්ද? මගේ ක්ලාස් වලටද? සුපුන්ගේ වයිෆ් සුපුන් මෙහෙ. තා පොඩි කාලයක් අල්ලන් යන්න බලන්න. ප්‍රශ්නේ තියෙන්නේ අර කාලය දිගයි. මම දන්නවා අපි යන කාලේ එච්චර කාලයක් තිබ්බේ නැහැ. ඉවසන්න කට්ටිය එක එක ඒවා කියයි. රුමේනියාව හරි නෑ, සැලරි වැඩක් නෑ, දෙයක් කරගන්න විදියක් නෑ. කාටවත් අහුම්කම් දෙන්න එපා. මොකද හේතුව ඔය හැමෝම මැච් එකක් ගැහුවේ රුමේනියාවෙන්. මම මේ ඔයාලව මේ මොටිවේට් කරන ස්පීච් එකක් නෙවෙයි මේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ දෙයක් කරගත්තොත් ඔයාලට පුළුවන්. පොඩ්ඩක් බොස්ව අල්ලගෙන වැඩ ටික කරගන්න. එයාලා සපෝට් කරන ඕන තරම්. මගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් ඒ වගේ. මම අද මෙතන ඉන්නේ මගේ ඩිරෙක්ටර් හින්දා. එයා මට අම්මා කෙනෙක් වගේ මට හෙල්ප් කරපු හින්දා. එයා තාත්තගේ යාළුවෙක්. ඉතින් ඒ හින්දා තමයි ඒ වගේ ඔයාලට පුළුවන් හොඳටම එයාලගෙන් හෙල්ප්ස් ගන්න. රයිට්? සුපුන් සර්නේම් එක මොකද්ද සුපුන්? සුපුන් ඩි සිල්වාද? සුපුන් තරංග ඩි සිල්වා. හරි මට මතකයි. නේද? තාම ඉන්නවා. රයිට්. ඕකේ. දෙතුන් දෙනෙක් ඉන්නවා. හරි කමක් නැහැ. අපි මුලින් ඉඳලම යමු. මම හිතනවා ස්ක්‍රීන් එක සමහරට පේනවා ඇති කියලා. ඔයාලා නෝට් කරගන්න මොන හරි පොතක් පෑනක් තියනවද? ඕකේ. very good. රයිට්. පළවෙනි ස්ලයිඩ් එකට අපි යමු. හරි බේසික් ටිකක් මම කියලා දෙන්නම්. හැබැයි වැරදියට ප්‍රොනවුන්ස් කරන්න එපා ඒවා. මම හරියට ප්‍රොනවුන්ස් කරන විදිහ උගන්වන්නම්. ඕකේ? හම්බුනහම අංක 1 අපි නිකන් ලංකාවේ නම් කියනවා හෙලෝ කොහමද හෙලෝ කියලා කියනවනේ නේ.
ඒකේ ෆස්ට් ලෙසන් එක තියෙනවා අපි යූස් කරන්නේ සලූත් අල් තයන්න. මෙතන පේනවා ඇති ඉංග්‍රීසි වලින් නම් ලියලා තියෙන්නේ T අකුර. බට් ඒක අපි අල් තයන්න කියලා ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. අල් තයන්න ප්‍රොනවුන්ස් කරන්නේ. T අකුරට. අපි යූස් කරන්නේ අල් තයන්න. ඒ හින්දා තමයි මෙතන සලූත් කියලා වෙලා තියෙන්නේ. මේක දැන් මෙතන මට වැඩි හරියක් පේනවා බොයිස්ලා තමයි ඉන්නේ. ගොඩක් බොයිස්ලාට කියනවා. ඒ කියන්නේ පිරිමි අතර තමයි සලූත් එක යූස් කරන්නේ. ඔයාලා කතා කරනකොට හෙලෝ කියලා ඔයාලා සලූත් එක යූස් කරන්න. ඕකේ? ඒ වගේම තව එකක් තියෙනවා බුන. බුන මම හැමතිස්සෙම දා කියන එක කියයි. දා කියලා කියන්නේ ඔව් කියලා. රයිට්? මොකද දැන් මම කතා කරන නිසා මට නිතරම දා කියන එක කියවෙනවා. ඕකේ? රයිට්. එතකොට බුන කියන්නේ ගර්ල්ස්ලාට කියන්න පුළුවන්. ගර්ල්ස්ලා බොයිස්ලාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක normally use කරන්න පුළුවන්. හැබැයි සලූත් කියන එක ගොඩක් ආමි එකේ use කරනවා සහ පිරිමි අතර තමයි භාවිතා කරන්නේ. පිටිපස්සේ කටියට ඇහෙනව නේද හොඳට? Is it clear? හැමෝටම? Okay, nice. right. මම කැමතියි ඔයාලා මාත් එක්ක කතා කරනවා නා. right? okay. කොහොමද pronounce කරන්නේ පළවෙනි එක කියමු බලන්න. දෙවෙනි එක බුන. නා සලූත් she බුන. she කියන්නේ සහ කියන එක. ඒකට ලියාගන්න. she. she නෙවෙයි she. සයන්න නෙවෙයි ශයන්න. එක්ක ගායන ශයන්න නැත්නම් ෆයන ශයන්න. ප්‍රශ්නයක් නෑ දෙක එකක් ලියාගන්න. she කියන එක right. එතකොට සලූත් she බුන කියන දෙකම අපිට යූස් කරන්න පුළුවන් hello කියනකොට. okay next slide. right. ඔන්න තියෙනවා good morning කියලා කොහොමද කියන්නේ කියලා. බුන දිමිනෑත්සා. බුන දිමිනෑත්සා. අමුතුයි වගේ ඇති. නමුත් ප්‍රැක්ටිස් කරන්න. ඕකේ? බුන දිමිනෑත්සා. මෙතන දිමිනෑත්සා කියලා ඩයන්න ප්‍රොනවුන්ස් කරන්න එපා. රුමේනියන් කට්ටිය ඩයන්නක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඩයන්නක් නැහැ. ඇල්ෆබෙට් එකේම නැහැ. ඩයන්නක් නැහැ. එයාලා පාවිච්චි කරන්නේ නැහැ. රයිට්? ඒ හින්දා ඩක්කු ඩයන්න කියලා මතක තියාගන්නකෝ. ඒක යූස් කරන්නේ නැහැ කියලා. ඩයන්න තමයි පාවිච්චි කරන්නේ. ඒ හින්දා තමයි මෙතන D වෙලා තියෙන්නේ. ඕකේ? දිමිනේ එන්න අකුරයි ඊ අකුරයි නෙමෙයි. ගොඩාක් මේ රුමේනියාවේ ළමයි බුන දියන්න ප්‍රොනවුන්ස් කරන්නේ. නියන්න ප්‍රොනවුන්ස් කරන්නේ. නියන්න ප්‍රොනවුන්ස් කරන්න එපා ළමයි. එන්න අකුරයි ඊ අකුරයි තියෙන්නේ. ඒ හින්දා ඊ අකුර ප්‍රොනවුන්ස් කරන්න. ඒ කියන්නේ නේ. බුන දිමිනේ ආ උත්සා. අල්ටයන්නයි අල්සයන්නයි අනිවාර්යෙන් ප්‍රොනවුන්ස් කරන්න. මොකද හේතුව? ඔයාලා try කරන්න බලන්න මේක කියන්නේ. බුන දිමිනෑත්සා. Hai parak bunadimi neatsa bunadimi neata bunadimi neata ඒ වගේව ප්‍රොනවුන්ස් කරන්න එපා right මොකද මට ඇහෙනවා ගොඩාක් කට්ටිය ප්‍රොනවුන්ස් කරන්නේ bunadimi neata bunadimi neasa ඒ වගේ බොරු ඒවා right bunadimi neatsa තමයි හරි එක අල්ට යන්න සායන්න එක highlight කරලා රතු පෑනෙන් ලියාගත්තත් කමක් නැහැ වරද්දක් නැතුව ප්‍රොනවුන්ස් කරන්න okay ඊළඟට දෙවෙනි එක සුබ දහවලක් කියනකොට කියන්න පුළුවන් බුන මොකද්ද? සුපුන්? ශ්‍රේයානි? මොකද්ද කියන්නේ? බුන zීවා. ඉසඩ් අකුර. බුන ශීවා, බුන සීවා ඒවා ප්‍රොනවුන්ස් කරන්න එපා. සයන්න, ශයන්න පාවිච්චි කරන්නේ නැහැ. හරි එක ඉසඩ් අකුර. මම මෙතන ලියලා තියෙන්නේ ඉසඩ් අකුරම මොකද හේතුව? ගොඩක් කට්ටිය ප්‍රොනවුන්ස් කරන්නේ සයන්න, ශයන්න. ඒක වැරදි. රොමේනියන් වලින් අපි ලියන්නේ ඉසඩ් අකුරෙන් ඒක. එහෙනම් අපි z pronounce කරන්න ඕන. බුන zීවා. පළවෙනි එක බුන දිමිනෑත්සා. දෙවෙනි එක බුන zීවා. බුන zීවා. clear නේ? බුන zීවා. right. okay. ඊළඟ slide එකට යමු. ආමංච පුත් දෝව right. okay. ඊළඟට තියෙනවා මොකද්ද? ඒක නම් ඔයාලට කියවන්න පුළුවන්. easy. කියවන්න බලන්න. Hai parak? Bună seara. Încă o dată? Hai parak. Încă o dată? Bună seara. Bravo. Bună seara. Bravo කියන්නේ මොකද්ද? Bravo. ඇහිලා තිනේ? Bravo. Very good. Very good. ඇහිලා ති. සමහර මේ countries වල කට්ටිය කතා කරන එක. Bravo. Romanian විතරක් නෙවෙයි ඒක. Latin language එකෙන් ඇවිල්ලා තියෙන. ඒ හින්දා සමහර countries වල කට්ටිය පාවිච්චි කරනවා. Bravo කියන්නේ very good කියන එක. ඒකත් ඕන ලියා ගන්න. BRAVO. Bravo. Okay.
right. Bunasara මේක ලේසි. ඔන්න සුබ සන්ධ්‍යාවක් කියලා කියන්න පුළුවන් bunasara. right. good night කියලා කොහොමද කියන්නේ? කියවන්න පුළුවන් ඔයාලට. සිංහලෙන් ලියලා තියෙන. very good. noapte bona noapte bona right. okay. salut bună ඊළඟට කියලා දුන්නා bună dimineața bună ziua bună seara අන්තිම එක noapte bona right ඉස්සරහින් විතරයි ඇහෙන්නේ පිටිපස්සෙන් ඇහෙන්නේ නැහැ ආයි පාරක් කියමු good morning good afternoon good evening good night කොහොමද කියන්නේ හරි කියමු ප්‍රොනවුන්ස් කරමු බලන්න hayde bună dimineața ha අන්තිම එක noapte bona okay noapte bona දැන් අත උස්සන් බලන්න තනියෙන් ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් කෙනෙක් ඒ හතර ලැජ්ජ වෙන්න එපා මම බනින්නේ නැහැ කවුද ප්‍රොනවුන්ස් කරන්නේ වැරදුනට කමක් නැහැ කියමු bună dimineața bună ziua bună seara noapte bună අමාරුයිද හරි අපි ප්‍රැක්ටිස් කරමුකෝ ඊළඟට ඊළඟ පේජ් එකට යන්න ඩාර්ලින් කවුද I don't know his name. ඊළඟ page එකට. Okay. මෙන්න මේක නම් හැම තිස්සෙම පාවිච්චි කරනවා. චෙෆාච්. It means ඒ කියන්නේ කොහොමද කියන එක. හැම තිස්සෙම බූන සලූත් ඔය දෙකත් එක්ක චෙෆාච් කියන එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ කොහොමද කියන එක. right කොහොමද චෙෆාච් අල් ඡයන තියෙන්නේ අල් වයන නෙවෙයි. ඔයාලට පේනවද දන්නේ අල් ඡයන්න තියෙන්නේ මම මේ ප්‍රසන්ටේෂන් එක ඔයාලට ෂෙයා කරන්නම් ඒ කියන්නේ මම ඔයාලට මේක හම්බෙන්න විදියක් සලස්සන්නම් කොහොම හරි ඕකේ එතකොට තව අකුරු පේන්නේ නැති කටට පිටිපස්සේ කටට මම හිතනවා පේන්නේ නැතුව ඇති කියලා දා අල් ඡයන්න තියෙන්නේ චෙෆාච් කොහොමද සහ ඔයා මොකද කරන්නේ කියන දෙකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට දැන් වැඩ කරන තැන බොස් හරි එහෙම නැත්නම් වෙන දුආම්නා කෙනෙක් හරි දුආම්නා කියලා කියනවා මහත්මිය කියන එකට. කවුරු ඇවිල්ලා අහයි චෙෆාච් ගෑ හැමතිස්සෙම අහයි ඉතින් උදේටත් අහයි දවල්ටත් අහයි හවසටත් අහයි. ඒ කියන්නේ කොහොමද කියන එක. රයිට්? එහෙම නැත්නම් ඔයා මොකද කරන්නේ කියන එක. ඔයා කොෆි එකක් බොනවා නම් ඔයාට ඒක කියන්න පුළුවන්. වැඩ කරනවා නම් ඒක කියන්න පුළුවන්. නැත්නම් මට හොඳයි කියලා කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? හොඳයි කියලා. කොම්ස්පොනෙම් කොහොමද කියන්නේ? බීනේ. හොඳයි කියලා කියන්න පුළුවන්. බීනේ. චෙෆාච් මම ඔයාලගෙන් අහන්නේ. චෙෆාච් කොහොමද? එහෙම නැත්නම් ඔයා මොකද කරන්නේ? ඔය දෙකම මෙතන ලියලා නැති වුණාට ඒ දෙකම යූස් කරන්න පුළුවන්. රයිට්? ඔයාට කොහොමද? ඔයා මොකද කරන්නේ කියන එක. රයිට්? ඕකේ. next slide please. right. මේ තව එකක්. මේකත් වරද්දනවා ගොඩාක් කට්ටිය. ඔයාලගේ රිලේෂන්ස් ලා ඉන්නවා නම් අහලා බලන්න එයාලා කොහොමද මේක ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. right ගොඩක් කට්ටිය ඔක වරද්දලා ප්‍රොනවුන්ස් කරයි multu mesk කියයි multu mesk කියයි මොකද දැන් අපි හිතන්නේ ඉංග්‍රීසි විදියට ප්‍රොනවුන්ස් කරන්නනේ දා t එකේ යටින් කමාවක් තියෙනවා එතකොට එයා ප්‍රොනවුන්ස් කරනකොට utsu multu mesk වෙන අල් ටයනයි සොයන්නයි ප්‍රොනවුන්ස් කරන්න ඕන right multu mesk ප්‍රොනවුන්ස් කරොත් වැරදි දා t එකේ යටින් කමාවක් තියෙනවා එතකොට utsu mesk වෙන්න ඕන මම කියන්නේ ක්ලියර් නේද ක්ලියර් නේ හා ඕකේ multu mesk මේ වචන ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න ගිහිලා වැඩ කරන කටියත් එක්ක යාලා මොන හරි අහුවොත් ඔයාලට උත්තර දෙන්න පුළුවන් multu mesk අපි ආයෙ පාර රිපීට් කරමු මුලින් ඉඳලා multu mesk කට්ටියම කියමු බලන්න multu mesk ආයෙ පාරක් multu mesk කිව්වම දැන් අපි thank you කිව්වම අනිත් පැත්තට මොකද කියන්නේ නෑ මේ ඉංග්‍රීසි වලින් thank you කිව්වම අනිත් පැත්තට කියන්නේ welcome කියලා නේද ඔන්න තියෙනවා welcome කියන එක with pleasure සමානයි welcome okay cu piacere che යන තියෙන්නේ දා cu piacere okay multu mesk කිව්වොත් අනිත් පැත්තට කියන්න පුළුවන් cu piacere කියලා. Da cu piacere. Very good. Mulțumesc. Cu piacere. Cu piacere කියමු බලන්න කට්ටියම මං එනවා ළඟට. හා.
ඊළඟට mulțumesc cu plăcere. ඊළඟ slide එක මලි next one. ඔන්න sorry කියන එක කොහොමද පාවිච්චි කරන්නේ? එතනත් iz අකුර ලියලා තියෙනවා. right? එතකොට සයන්න ෂයන්න පාවිච්චි කරන්න එපා. Scuze ze scuse scuse සයන්න පාවිච්චි කරන්නත් එපා. සේ නෙවෙයි. Scuze. Da නේ. okay. Scuze. Scuze. Ko pronounce කරන්න බෑ. Scuze. සමා වෙන්න sorry කියන එකට කියන්න පුළුවන්. right? Scuze. right. ඊළඟට තියෙන තව එකක්. මේක අයන්න ලියලා තියෙන්නේ මම. හැබැයි අම්පාරේ රව් කියලා ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. වෙන ලියන්න වචනයක් නැහැ. මම මේක හරියට ප්‍රොනවුන්ස් කරලා පෙන්නනවා. අම්පාරේ රව්. සවුන්ඩ් එක. ඒක සිංහලෙන් ලියන්න වෙන වචනයක් නැහැ මට මන් දන්නේ නැහැ. අකුර කොහොමද ලියන්නේ කියලා. අයන්නත් ඉයන්නත් නෙවෙයි. ඉදලු ඉයන්නයි අයන්න අම්පාරේ නෙවෙයි. right? කට ඇතුලෙන් එන්නේ. අම්පාරේ රව්. ඔය වගේ වචන අකුරු කිහිපයක් තියෙනවා මේ අපිට සිංහල හොඩියේ නැති ඒවා. right? එතකොට අපි ප්‍රොනවුන්ස් කරන්නේ මේ අම්පාරේ රව් ඉම්පාරේ රව් නෙමෙයි. මේක 100%ක්ම වැරදි කට්ටිය ප්‍රොනවුන්ස් කරනවා. මේකේ සවුන්ඩ් එක තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති. පේන්නේ නැද්ද දන්නේ නැහැ. අයි අකුරක් ඉස්සරහාම තියෙනවා. ඒ අයි අකුර උඩින් පොඩි කචූල එකක් තියෙනවා. අපි ඒකට කියනවා කචූල කියලා මේ නිකන් උඩට නිකන් උලක් වගේ පොඩි මාක් එකක්. ඒක දැම්මහම සවුන්ඩ් එක වෙනස් වෙනවා. කියලා. ඒ වගේම තව එකක් තියෙනවා. ඒ අකුර උඩිනුත් මෙහෙම චූටි මාක් එකක් එන එකක්. right? Impare bine. මෙතන තියෙන දෙවෙනි එක impare bine කියලා. කෙනෙක් හම්බුනහම ඕන්න කියන්න පුළුවන්. මට ඔයාව හමු වීම සතුටක්. Nice to meet you. Glad to meet you. impare bine. මට ඔයාව හමු වීම සතුටක්. impare bine. දැන් ඔන්න ඔයාලා ඉස්සෙල්ලාම ඒ රටට යනවා, බොස් හම්බ වෙනවා, බොස් අහයි සමහර වෙලාවට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් දන්නේ නැති බොස්ලා ඉන්නවා. මගේ ඩිරෙක්ටර් ඉස්කෝල 7ක ඩිරෙක්ටර් කෙනෙක්. එයාට ඉංග්‍රීසි වචනයක්වත් බෑ. මම ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. ඒතර මම කොහමද එයාත් එක්ක කමියුනිකේට් කරන්නේ? කතා කරන්න විදියක් නැහැ නේ. මට මේ රුමෙනි නිගර ගන්න ඕන අන්තිමේටම. right? ඉතින් එහෙම තමයි. ඒ හින්දා ඔයාලටත් වචන 10ක් හරි 15ක් හරි මේ ඉන්න ටික ඉගෙන ගන්න. ඊට පස්සේ මේකෙන් වැඩ කරන්න. okay? right. දෙවෙනි එක impare දෙවෙනි එක impare bine. impare bine. හම්බවීම සතුට. තුන්වෙනි එක impare ඒ විදිහටමයි රව්. impare රව් කියනවා මට කනගාටුයි කියන එකට. ඒ කියන්නේ මෙහෙම යූස් කරන්න පුළුවන්. දැන් අතන ස්කූසේ කියලා එකකුත් කියලා දුන්නනේ. නේ? ස්කූසේ. පේනවනේ ඔයාලට? ස්කූසේ කියලා එකක් පළවෙනියට කියලා දුන්නේ. ඒක සමා වෙන්න කියලා ඕන තැනක normal විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අන්තිමේටම තියෙන එක impare රව්. මෙහෙම යූස් කරන්න පුළුවන්. අපි හිතමු කාට හරි කරදරයක් වෙලා කියලා. right? අන්නේ වෙලාවට ඔයා කනගාටු වෙනව නේද? අන්න එතකොට කියන්න පුළුවන් මට සමා වෙන්න මට ඒ ගැන කනගාටුයි කියන එකට අපි හිතමු ඔයා වැඩ කරන තැන බොස් ගියා හරි වැඩ කරන අර කවුරුරි ඔයාට සපෝට් එකට ඉන්න ගෑනු කෙනෙක් ගියා හරි කවුරුරි නැති වෙලා ගෙදර සතෙක් හරි කවුරුරි මොනවා හරි නැති වෙලා සහ ඔයාට එයාට උදව් කරගන්න විදියක් නැහැ. ඔයා කනගාටු වෙන වෙලාවට මේක පාවිච්චි කරන්න. impare රව්. ඒක ඕන ලියා ගන්න. ඔයා කනගාටු වෙන වෙලාවට සහ ඔයාට උදව් කරගන්න විදියක් නැත්තම් හරි යන්නේ මේ දෙකම සමානයි. ස්කූස් එකයි impare රව් එකයි. නමුත් පොඩි වෙනසක් තියෙනවා අපි භාවිත කරන තැන්වල. right? impare රව්. right. පළවෙනි එක scuse. දෙවෙනි එක impare bine. she. තුන්වෙනි එක impare රව්. bravo. okay. හරි. අපි යන් ඊළඟ එකට. මොන්න මේකත් ඇහෙනවා දවසකට 20 30 පාරක් විතර හම්බෙන කට්ටියට ඉතින් කියන්න වෙනවනේ hello bye ඔව් කියන්න වෙනවනේ la rivedere කියනවා
ලරවෙද්දර කියනවා මොකක්ද තියෙන්නේ මෙතන? තා goodbye කියන එකට right goodbye ලරවෙද්දර කො කියන් බලන්න ආයි පාරක් ලරවෙද්දර තා ලරවෙද්දර තව එකක් තියෙනවා bye විතරක් කොහොමද කියන්නේ පා ඒක න ලේසිනේ පා දැන් ඔක්කොම නිකන් වර්ෂ වෙලා ඇති වර්ෂ කියලා කියනවා අපි නිකන් මේ මැල්ලුම් වෙලා වගේ ඇති දැන් ඔක්කොම ගොඩක් ඒවා කරානේ දඩපඩ ගාලා ආයි පාර රිපීට් කරනවා එහෙම තමයි මම පාඩම් වෙනකම් මම රිපීට් කරනවා. දා පා කියනතර බයි කියන එකට. දා ලරවෙද්දරේ කියලා සමහර කට්ටිය බයි කියලා කියනවා. ප්‍රශ්නයක් නැහැ. ලරවෙද්දරේ පාපා බයි බයි මේ දෙක එකට උනත් කියන්න පුළුවන්. දැන් අද මම යද්දි වලට කියන්න පුළුවන් ලරවෙද්දරේ පාපා ලරවෙද්දරේ දා ලරවෙද්දරේ. ඕකේ next one. මෙන්න තව එකක් තියෙනවා. කට්ටිය අහයි මේක ගියාට පස්සේ වැඩ කරන තැන කට්ටිය අහයි මේ ඔයාලා හිතාගෙන නම් යන්න එපා ඉංග්‍රීසි නම් පුළුවන් කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉංග්‍රීසි පුළුවන් කට්ටියක් ඉන්නවා රුමේනියන් විතරක් දන්න කට්ටියක් ඉන්නවා. ඒ හින්දා ලැන්ග්වේජ් දෙකම අනිවාර්යෙන් ඉගෙන ගන්න. රයිට්? ලැන්ග්වේජ් දෙකම සමබරව. ඉංග්‍රීසි පුළුවන් කට්ටිය සාමාන්‍යයෙන් ඉන්නවා ඇති නේද? ඉංග්‍රීසි බැරි කට්ටියත් ඇති. ඒ හින්දා අන්න හරි. ඔව්. ඉන්ටර්විව් එක වැදගත්. මොකද එහෙම එකක් තියෙනවා. නෑ ඇවිල්ලා බලන්නකෝ. රුමේනියන් ඕනේ නැහැ කියලා හිතුවොත් ඔන්න මට දෙන්න තියෙන උත්තරේ ඇවිල්ලා බලන්න. මම මේ ක්ලාස් එකක් නෙමෙයි ප්‍රොමෝට් කරන්නේ. මගේ ක්ලාස් ආවේ නැතත් කමන්නේ. වෙන ක්ලාස් එකකින් ඉගෙන ගත්තත් කමන්නේ. මම කියන්නේ ඔයාලගේ හොඳට මොකද මම ළමයි අසරණ අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. ඕන තරම් උදව් කරන්න වෙලා තියෙනවා ලැන්ග්වේජ් ප්‍රශ්න නිසා. මගේ සිටි එකේ නම් මට පුළුවන් විදිහට මම උදව් කරනවා ගිහිල්ලා. මොකද ගවර්න්මන්ට් ඔෆිස් එකකට ගියාත් පෝස්ට් ඔෆිස් එකකට ගියාත් පොඩ්ඩක් අමාරුයි ළමයි. හැබැයි සමහර සිටිස් තියෙනවා මේ ඉංග්‍රීසි යූස් කරන්න පුළුවන් කට්ටිය ගොඩාක් ඉන්න සිටිස් තියෙනවා. බුකරෙස්ට් විශේෂයෙන් යනවා නම් ගේමක් ගහ ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. එතකොට ක්ලූජ්, තිමිෂාරා, චෙමයියවෙම් තව මොනවද? සිබියු බ්‍රෂෝ ටූරිස්ට් ඒරියා තියෙනවා. ගොඩක් මැච් එකක් ගහ ගන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. හැබැයි සමහර සිටිස් තියෙනවා ළමයි ඉතින් බුකරෙස්ට් වලත් ඉන්නවා බැරි කට්ටිය. නමුත් දෙකම සමබරව ඉගෙන ගන්න. හැබැයි ඊට වඩා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඕකේ රුමේනියන් වලට වඩා ඉංග්‍රීසි ඉගෙන ගන්න. මොකද අපි දන්නේ නැහැ නේ ඉතින් ඔයාලා රුමේනියාවෙන් තව රටකට ගියොත් අපරාධයනේ. ඒ හින්දා ඒකත් කල්පනා කරන්න චුට්ටක් ඉගෙනගෙන ඉංග්‍රීසි ඉතින් ටිකක් වැඩිපුර ඉගෙන ගන්න. රයිට් ඒක මම කියන්නේ මොකද මේ මමත් ඉංග්‍රීසි ටීචර් කෙනෙක් මම ඒකට වඩා දැන්ට මුල් තැන දෙන්න වෙලා රුමේනියන් වලට මොකද හේතුව ගොඩාක් ළමයි PR ගන්න බලාගෙන ඉන්න ළමයි ඉන්නවා සහ ප්‍රොමෝෂන්ස් වලට ඉන්න ළමයි ඉන්නවා ඉතින් ඒ හින්දා ඒ කට්ටියට උගන්වන එක මට දැන් ලොකු රෙස්පොන්සිබිලිටි එකක් වෙලා ඉතින් මම ඉංග්‍රීසි ක්ලාසස් කරන්නේ රුමේනියාවේ බබාලට විතරයි ප්‍රයිවට් මම කියන්නේ මේ රුමේනියන් කරනවා ලංකාවේ ළමයින්ට right okay ඊළඟ ස්ලයිඩ් එකට යන් අපි කරපු ටික රිපීට් කරමු එතකන් පළවෙනි එක හරි පළවෙනිම පේජ් එකට යන් බලන්න අපි කරපු ඒවල right සලූට් දැන් මට ඔයාලා කියන්න බලන්න සලූට් කියන්නේ මොකද්ද සහ කොහොමද පාවිච්චි කරන්නේ කියලා very good පිරිමි කට්ටිය ඔන්න ලියාගත්තේ නැති කට්ටිය මිස් වෙච්ච කට්ටිය ඉන්නවනම් දැන් ලියා ගන්න මුලින් ඉඳලා ඔක්කොම ටික okay සලූට් තම පළවෙනියටම කියලා දුන්නේ ඒක යූස් කරනව කොහොමද පිරිමි අතර තමයි බහුලව භාවිත වෙන්නේ සාමීකෙත් පාවිච්චි කරනවා right okay ඊළඟ දෙවෙනි එක බූන කියන එක normal ප්‍රශ්නයක් නෑ ඕන කෙනෙක් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට උනත් ගොඩාක් කටි කියන්නේ බූන කියලා තමයි right ඊළඟට තව කියලා දුන්නා Bună dimineața. Da, bună dimineața. Bună dimineața කියන්නේ සුබ උදෑසනක්. දෙවෙනි එක bună ziua. අන්න ශියන්නක් ඇහුණා කොහෙන් හරි. ශීවා කියන්නේ බා මට. වුණා නිකන් සියන්නක් කියන bună ziua. මතක තියාගන්න ඒක රතු පෑනෙන් දාගන්න highlight කරගන්න. bună ziua. bună ziua. Da? Okay. Bună ziua. මට දැන් බලන්න පුළුවන් ප්‍රොනවුන්ස් කරන විදිය. ඕකේ. කියමු බලන්න. Bună dimineața කියමු බලන්න. ඊළඟට මේ පැත්තෙන්. Bună dimineața. Itsa. අල්ට යන්න සා යන්න.
Okay. Bunadimi nyatsa. Utsa. මට අර පැත්තෙන් යන bunadimi nyasa කියනවා. පොඩ්ඩක් වැරදි. bunadimi nyatsa. අල්ට යන්න සා යන්න ප්‍රොනවුන්ස් කරන්න අන්තිමේටම දා. bunadimi nyatsa. bunadimi nyatsa. දා. ඊළඟ එක. Buna ziwa. Buna ziwa. Okay. Buna ziwa. අය පාරක් කියන්න බලන්න. අන්න හරි. Buna ziwa. Buna ziwa. Very good. Buna right. ඔක්කොමලා හරියට කියනවා. Buna very good. ඕක ගොඩක් කටියට අමාරුයි අම්මෝ මට 100 පාරක් විතර උගන්නන්න උනා. ඇයි ඉතින් අපි යූස් කරන්නේ නැහැ ළමයි zoo එක. මේ ඒ හින්දා. right ඊළඟට Buna right. තුන්වෙනි එක අපි good evening කොහොමද කියන්නේ? එතනට zoo දාන්න එපා. එතන say ඈ. එතන seara say. එතන seana Buna seara. Okay very good. Buna seara. එතන Buna seara කියලා එතන z එකක් දාන්න එපා. ඒක normal දා. Buna seara. right. Okay ඊළඟ good night. No apte bona. ඒක හරි. ඒකේ අමාරු වචන මොකුත් නැහැ නේ. No apte bona. Okay very good. No apte bona. right. ඊළඟට chefach. මොකද chefach කියලා කිව්වේ? කොහොමද සහ තව එකක් කියලා දුන්නා. මොකද? ඔයා මොකද කරන්නේ? very good. ඔයා මොකද කරන්නේ? මම දැන් ඔයාලගෙන් අහනවා. කායෙන් හරි අහනවා. chefach. උත්තරේ කොහොමද දෙන්නේ? බල්ලා කියන්න. ready නෑ නේ. බල්ලා කියන්න උත්තරේ. හොඳයි කියලා කොහොමද කියන්නේ? අස්තා. බීනේ දා. B-I-N-E දා. B-I-N-E. බීනේ දා. ඔන්න chefach. බීනේ. බීනේ. very good. chefach. බීනේ. bravo. chefach. බීනේ. බීනේ. very good. දැන් මම ඔන්න අහනවා තව කාගෙන් හරි දා. chefach කියන්නේ ඔයාට කොහොමද කියන එක. මට ගොඩාක් කට්ටියකින් අහන්න බෑ ඒක. දැන් ඔයා වැඩ කරන තැන මේකත් හොඳට අහගන්න. වැඩ කරන තැන ඉස්සලාම ඔන්න දැන් ඔයා රෙස්ටොරන්ට් එක වැඩ කරන්න යන්නේ. රෙස්ටොරන්ට් එකට වැඩ කරන්න ගියාම ඔයා ගිහපු ගමන් අහනවා bunadimi nyatsa chefach කියලා ගොඩක් කට්ටිය ඉන්න තැනකින් ගිහිල්ලා. ඒක අහන්න බෑ. chefach එකේ තේරුම ඔයාට කොහොමද? ඔයාලට නෙවෙයි. ගොඩාක් කට්ටිය නම් chefachets වෙනවා. පොඩ්ඩක් වෙනස් වෙනවා. දා chefachets. chefache it's අරල්ට යන්නයි සයන්නයි එනවා. දා chefachets කමක් නැහැ. දැන්ට ඔය විදිහට යූස් කරන්න. ගොඩාක් කට්ටිය ඉතින් හැමෝටම පාවිච්චි කරන්නේ ඕක තමයි. නමුත් හරියට බැලුවොත් chefachets කියන්නේ ගොඩාක් කට්ටියකින් අහද්දි මට ඔයාලගෙන් අහද්දි ඔන්න අහන්න පුළුවන්. chefachets copy කියන ළමයින්ට chefachets ළමයි මීනේ ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක බීනේ කියලා පොදුවේ කියන්න පුළුවන්. right okay. එතකොට chefach සහ උත්තරේ දෙනවා බීනේ කියලා. ඊළඟ මොනවද අපි කරේ? ඊළඟ තිබ්බේ මොකද්ද? මුල්සුමස් ඔන්න තව වරද්දන තැන. හරි මම මේ පැත්තෙන් එන්නම් ඒක මේ පැත්තෙන් ගන්න ඕන. මේ පැත්තේ කවුරුත් නැහැ මං හිතන්නේ. හරි. කියමු බලන්න. ඔයා වැරද්දුවත් දෙන්නේ මම. කොහොමද කියන්නේ? මුල්සු මෙස්ක්. දා මේ පැත්ත. මේ පැත්ත. මුල්සුමස්ක්. very good. Mulțumesc. Mi-ai văzut? Mulțumesc. Mi-ai văzut? Very good. Mulțumesc. Cum adică? Mulțumesc. Right? Okay. Mulțumesc. කිව්වම අනිත් පැත්තට අපි මොකද්ද කියන්න ඕනි? Da? Cu plăcere. Da? Cu plăcere. කියන්නේ මොකද්ද? මිරාසේ දායි okay. මොකද? Da? Welcome. Da? Welcome with pleasure. Da? Welcome. Okay, very good. ඊළඟට ස්කූසේ කියන්නේ මොකද්ද? ස්කූසේ සමා වෙන්න. මං තව එකක් කියලා දුන්න සමා වෙන්න කියලා කියන තව ක්‍රමයක්. පොඩක් බලන්න තා චුට්ටක් පල්ලයට යනකොට. කනගාටුයි එක. උම්පාරේ? දා. අම්පාරේ නෙවෙයි ඈ. අයන්න කියන්න එපා. උම්පාරේ රෝ සවුන්ඩ් එක. උම්පාරේ. උමි කියන්නත් එපා. සමහර කට්ටිය උමි කියන ප්‍රශ්න නැහැ. උම්පාරේ රෝ. දා. උම්පාරේ රෝ. very good. උම්පාරේ රෝ. මැද තව එකක් කරා. හමුවීමේ සතුටක්. උම්පාරේ
අන්න එතනට බීනේ ආ. තව එකක් තියෙනවා. එන්කන්ටාද de conoscenza. ඒක අමාරු හින්දා දැම්මේ නෑ. පාරේ බීනේ දැනට ඇති. රයිට්? නිකන් අnder දෙමළ වගේ. නෑ? එහෙම කියන්න හොඳ නෑ. මං කියන්නේ නිකන්. තේරෙන්නේ මම එකයි කිව්වේ කලින්ම වර්ධ වෙලා ඇති කියලා. සැලඩ් එකක් වගේ වෙලා ඇති දැන් මේ ඔළුව දැන් මේ. අමුතු භාෂාවක් නේ මම දන්නවා ළමයි අමාරුයි කියලා. මේ වෙනම ලැන්ග්වේජ් එකක් නේ. සහ තව එකක් කියන්න ඕන රුමේනියන් ලැන්ග්වේජ් එක. ලෝකේ තියෙන ගොඩක් අමාරු ලැන්ග්වේජ් වලින් එකක්. يعني ප්‍රොනවුන්ස් කරන්න ලේසි. ප්‍රශ්නේ තියෙන්නේ ග්‍රැමර්. අපි හිතන්නේවත් නැති ඉංග්‍රීසි වලවත් නැති ග්‍රැමර් ඒකේ තියෙන්නේ. ව්‍යාකරණ පොතේ මලත් ඉගෙන ගන්නවට සෑහෙන අමාරු නා. මොකද විශේෂයෙන් ඒෂියන් කන්ට්‍රීස් වල කට්ටියට නම් අමාරුයි. යුනිවර්සිටි එකේ මගේ හොඳම යාළුවා හිටියේ ෆ්‍රාන්ස් ගර්ල් කෙනෙක්. දෙයියන්ගේ පිටෙන් මට එයා හිටියා. ඒ හින්දා මට පොඩ්ඩක් ලෙසන්ස් ටික කියලා මේ එයාට කියලා හරි තව චුට්ටක් සපෝට් එකක් ගන්න පුළුවන් වුණා. මොකද හේතුව මේ එයාලගේ ග්‍රැමර්යි අපේ ග්‍රැමර්යි චුට්ටක් සමහර වෙලාවට සමානයි. ඒ වුණාට එයාලටත් වඩා ඒ කියන්නේ මේ ෆ්‍රාන්ස් භාෂාවටත් වඩා අමාරුයි ග්‍රැමර්. ප්‍රොනවුන්ස් කරන්න ලේසි ලංකාවේ කට්ටියට. එයාට ප්‍රොනවුන්ස් කරන්න බෑ. එයාගේ ඇක්සන්ට් එක එනවා ඉස්සරහට. අර අමුතු ඇක්සන්ට් එකක් නේ එයාලට තියෙන්නේ. එයාගේ ඇක්සන්ට් එක ඉස්සරහට දැම්මම එයාට ප්‍රොනවුන්ස් කරන්න බෑ. හැබැයි එයාගේ ග්‍රැමර් පර්ෆෙක්ට්. එයා හොඳට ඉගෙන ගත්තා. මොකද හේතුව එයා තමයි බැච් টොප්. මේ මොකද හේතුව මේ මගේ හොඳම යාළුවා යුනිවර්සිටි එකේ හරිම හොඳ ගර්ල් කෙනෙක්. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ එයාට ඇක්සන්ට් එක එනවා ඉස්සරහට. එයාට හරියට මේ විදිහට ලස්සනට ප්‍රොනවුන්ස් කරන්න බෑ. දැන් ඔයාලා ප්‍රොනවුන්ස් කරේ හරියට රුමේනියන් කෙනෙක් ප්‍රොනවුන්ස් කරන විදිහටමයි. මේවා එයාලා ප්‍රොනවුන්ස් කරන්නේ toy විදිහටම තමයි. right නැත්නම් බුණ දිමිනාතා එහෙම කිව්වොත් ඒව වැරදි. ඒතර නිකන් ශ්‍රී ලංකන් ස්ටයිල් එක. right ඒ හින්දා රුමේනියන් කෙනෙක් වගේම ප්‍රොනවුන්ස් කරන්න. right okay ඊළඟට පාරේ බීනේ කියනවා හමුවීම සතුටක්. හමුවීම සතුටක්. okay ඊළඟට පාරේ රව් කරා ඊට පස්සේ sorry ලරවෙදරේ කියනවා goodbye කියන එක. ඊළඟට පාපා okay තව කුම්තේ කියම. කුම්තේ කියම මොකද්ද කුම්තේ කියම කියන්නේ? මොකද්ද ආගේ නම? මං අහන්නද කුම්තේ කියම කියලා? කායෙන් හරි? okay බබියක් දන්නවද ඔයාලගේ නම කියන්නේ කුම්තේ කියම? අමිල මනෝමෙස්ක් එහෙම නැත්නම් නුමෙලෙමෙව් යෙස්තේ කියලා කියන්න පුළුවන්. බලමු. කුම් තේ කෑම කයන් ලියා ගන්නකෝ. අල් කයන්නේ අමාරු නම් ප්‍රොනවුන්ස් කරන්න. කෑම කියලා කුම් තේ කෑම මොකද වගේ නම උත්තරේ දෙනකොට කියන්න පුළුවන්. නුමෙලෙ කොහොමද කියන්නේ? මෙව් යෙස්තේ. නුමෙලෙමෙව් යෙස්තේ. යයන් යෙස්තේ. නුමෙලෙමෙව් යෙස්තේ. යෙස්තේ කියන්නේ ඊස් කියන එක. නුමෙලෙමෙව් යෙස්තේ. Da? Obosita? No. Okay. Numele meu este. Numele. Avem pixuri? Nu, da? Numele meu este. 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 Ai parak? Numele meu. Mean alvayan. Meu. Este. Este. Da? Numele meu este Amila. Numele meu este Mayomi. Numele meu este Sahan. Numele meu este Sahan. Numele Rashmika. Numele meu este Rashmika. Numele meu este Supun. Supun. Very good. Numele meu este Sampath. Numele meu este ara Shriyani kingam. Okay. Numele meu este Shriyani. Okay, very good. Cute. Numele meu este Ruan. Ruan. Da. Okay. Cute. Numele meu este Roshika. Roshika. Nice name. Roshika. මේ පැත්තේ පිටිපස්සේ සවුන්ඩ් එකක්. රුමේෂ්. රොමේෂ්. රොබින්. රොබින්. Right. Okay. Numele meu este Ruan. රුවන්ලා ගොඩක් ඉන්නවා. නුමෙල මෙව් යෙස්තේ. රයිට් ඔක්කොමලා ප්‍රොනවුන්ස් කරා හරියට. කුම්තේ කෑම නුමෙල මෙව් යෙස්තේ වලින් උත්තර දුන්නා. රයිට්. ඕකේ. මෙර්ජේ. තව කට්ටිය. ඔයාලා දන්නවද? නේපාල් ඉන්නවා, බංග්ලාදේශ ඉන්නවා, ඉන්දියන් ඉන්නවා. ගොඩක් ඉතින් කට්ටිය රැවටෙනවා. ඉතින් අපිත් ඉන්දියන් වෙන්න නැති, නේපාල් වෙන්න නැති, බංග්ලාදේශ වෙන්න නැති කියලා. රයිට්. ඒ හින්දා යාලා අහනවා මොකද්ද කන්ට්‍රි එක කියන එක ඉස්සෙල්ලාම.
පාරේදී හරි නැත්නම් වැඩ කරන තැනදී වුණත් හරි අහයි. they උන්දේ යෂ්ත්. එතන අර කලින් තිබ්බ යෂ්ත් එක නෙමෙයි මෙතන තියෙන්නේ. යෂ්ත් අල් යයන් අල් ෂයන් අල් තයන් යෂ්ත් you are කියන එක ඉංග්‍රීසි වලින් ගත්තොත් you are කියන එක. right? ඊසෑම නා දෙවුන්දේ යෂ්ත් ග්‍රැමර් නම් අමාරුයි. දැන් අද කියලා දෙන්න අමාරුයි. වෙන දවසක බලමු. ඔයාලා හිටියොත් කියලා දෙන්න. දෙවුන්දේ යෂ්ත්. දෙවුන්දේ යෂ්ත්. කොහොමද උත්තර දෙන්නේ? සොන්ත් දින් ශ්‍රී ලංකා. කොහොමද කියන්නේ? නේපාල් වලින් කියලා. සොන්ත් දින් නේපාල් කියන එක. සොන්ත් කියන්නේ මොකද්ද? මතකද? සුපුන්ට. සොන්ත් මොකද්ද? I am කියන එක right? grammar part එකක්. ඊසෑම මමත් එක අපි use කරන්නේ සොන්ත්. right? he she it එක තමයි yes කියන එක පාවිච්චි කරන්නේ. right? yes use කරන්නේ ඔයත් එක්ක. tu yes කියන එක ඔයා. tu yes. නා එච්චර hard යන්නේ නැහැ ඔයාලට අමාරු නිසා. මයියා වෙන්දා. සොන්ත් දින් ශ්‍රී ලංකා. හරි මේ ප්‍රශ්නේ හම්බන්න කොහමද අහන්නේ? දෙවුන්දේ යෂ්ත් අල්ෂයන් අල්තයන් දෙවුන්දේ යෂ්ත් උත්තර දෙන්නේ කොහමද? සුනිද්දිත් සුනිද්දිත් සුන්දිත් සොන්ත් අල්නයන් අල්තයන් සොන්ත් දින් ශ්‍රී ලංකා right? ඔයා කොහෙන්ද කියලා අහයි ඔන්න උත්තර දෙන්න පුළුවන්. සොන්ත් දින් ශ්‍රී ලංකා. මම ශ්‍රී ලංකාවෙන් එයාලා කියන්නේ නම් ඉතින් ශ්‍රී ලංකා නෙමෙයි ශ්‍රී ලංකා කියලා පොඩ්ඩක් නිකන් විකෘති කරලා කියන්නේ. මොකද එයාලා ආර් අකුර ප්‍රොනවුන්ස් කරනවා වැඩි. right? දැන් අපි හිතමු normal කියන වචනේ. රොමේනියන් කට්ටිය කියන්නේ normal. තුෂ්ටි I know මම දන්නවා ඔයා දන්නවා. ආර් අකුර ප්‍රොනවුන්ස් කරනවා normal කියලා. normal කියන එකට අපිත් කියන්නේ normal කියලාම තමයි වෙන වචනයක් නැහැ. right? pork නම් pork කියන්නේ මොනවද? pork ඉංග්‍රීසි වලින් pork කියන්නේ. දන්නවනේ? මොනවද? උරුමස්. ඒතර ඒක යාලා කියන්නේ කොහොමද? pork. very good. pork. ආර අකුර ප්‍රොනවුන්ස් කරනවා. දා pork නෙමෙයි pork. යාලගේ ආර අකුර වැඩි. right? ආර අකුර යාලා ප්‍රොනවුන්ස් කරනවා pork. දා right. දෙවුන්දේ යෂ්ත් ඊළඟට සොන්ත් දින් ශ්‍රී ලංකා. දා okay right. ඊළඟ ස්ලයිඩ් එකට යන් අපි. right. ඔන්න මේකත් ගොඩක් කට්ටිය වරද්දනවා. පොඩ්ඩක් කියලා කියන එක. දැන් සමහරට අහයි කට්ටිය වර්බෙස්ත රෝමනා වා රුමේනියන් කතා කරනවද? කතා කරන්න පුළුවන්ද? පොත්ස වර්බෙස් රෝමනා කතා කරන්න පුළුවන්ද කියලා. ඒතර ඔන්න පොඩ්ඩක් කියන්න පුළුවන්. පොඩ්ඩක් කියලා මේකට යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කන්න ඕනද? තව පොඩ්ඩක් දාන්න හරි ඕන එකකට පොඩ්ඩක් කියන එකට මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. කැමති එකක් පාවිච්චි කරන්න ලේසි එක. පුච්චින් නෙවෙයි. ගොඩක් කට්ටිය පුච්චින් කියන මේක කියන්න නෑ. පුච්චින් අල්ට යන්න සියන්න දා. පුච්චින් උච්චින් අල්ට යන සියන්න දා. පුච්චින් පේනව නේද? sorry මම විතර બ્લોක් කරන් ඉනවද දන්නේ පේන නැති. පුච්චින් දා පුච්චින්. තව එකක් අනිත් එක මොකද්ද මේ බලන්න. මොකද අනිත් එක? on pick. ඔය දෙකම පාවිච්චි කරන්න පුළුවන්. දා එක්ක පුච්චින් අනිත් එක දා දෙකම සමානයි. ප්‍රශ්නයක් නැහැ. දෙකම යූස් කරන්න පුළුවන්. on pick පාවිච්චි කරන්නත් පුළුවන්. අනිත් එක පුච්චින් නා සමානයි. සිනොනිම්ස් සමාන වචන නා on pick සහ පුච්චින් අල්ට යන සියන. පුච්චින් නෙවෙයි දා පුච්චින්. okay ඊළඟට දා ඊළඟට අයිච් මෙතන අකෝලෝ here there අයිච් මෙතන දා මෙතන සහ අතන කොහොමද කියන්නේ? පේනවද? අකෝලෝ අයිච් අකෝලෝ අයිච් කියන්න බෑ. අකෝලෝ දා මෙතන මොනවද තියනවද? avem ceva aici මෙතන මොනවද තියනවද? avem ceva aici දා no අකෝලෝ අරෙහි අතන ඔය දෙකම යූස් කරන්න පුළුවන් දා අරෙහි අතන කියන එකට right. මෙහෙට එනකොට මට පේන්නේත් නැහැ. පොඩ්ඩක් ප්‍රශ්න තියෙනනේ. දා කමන්නේ. right aici අකෝලෝ aici කියනවා එතකොට මෙතන කියන එකට අකෝලෝ කියනවා අකෝලෝ කියනවා අතන කියන එකට right. තව විශේෂ දෙයක් උගන්වන්න numbers ටික numerale. දා
නම්බර්ස් ටික අත්‍යවශ්‍යයි නේ? ඔව්ද නැද්ද? දා කියන්න බලන්න ඕනේ නම්. නූ කියන්න නැත්තම්. දා. දන්නයි ඉන්නවද? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. දන්නයි ඉන්නවද? very good. ශ්‍රියානි දන්නෝ? දන්නෝ තව? නෑ නේ කමන්නේ. මේ පොඩක් ඉගෙන ගන්න ඉතින් YouTube එකේ තියෙනවා වීඩියෝස් තියෙනවා. ගොඩක් රුමේනියන් කට්ටිය උගන්නන ඒවා try කරන්න. එයාලා හරියටම ප්‍රොනවුන්ස් කරන විදිහ කියලා දෙනවා. right? නුමෙරෙලේ. දා පොඩ්ඩක් තප්පරයක් දෙන්න. මම ඔයාලට නම්බර්ස් කියලා දෙන්න. නු. නු. දා උනු. ලියා ගන්නකෝ. උයන්න නු යන්න. එහෙම තමයි කරන්න වෙන්නේ. දා නු. right? දෙකට කියනවා දොයි. දයන්න දර දයන්න දොයි. දොයි කරනවා. දොයි. දොයි. right? උනු දොයි තුනට කියනවා. very good. තරෙයි අල්තයන්න රයන්න අයි ඉක්කුර. දා ත්‍රේ යි අල්තයන්න රයන්න අයන්න. ත්‍රේ. දා 1 2 3 ඔන්න තුනක් දන්නවා. 1 2 3 කියන්න බෑ. very good. තපර හයේ. තපර. 1 2 3 දා ඊළඟ හතර. පාත්‍රු දන්න කෙනෙක් ඉන්නවා ඉස්සරහින් මට එනවා. පාත්‍රු පා උත් රු පාත්‍රු පායන්න අල්තයන්න රුයන්න පාත්‍රු 1 2 3 පාත්‍රු දා පහට චින්ච් දා චින්ච් චියන්න අල් නයන්න අල් ඡයන්න චින්ච් ලියාගන්න චින්ච් දා චින්ච් දා අය පොතක් නැද්ද පොත ලිව්වේ නැද්ද චින්ච් දා චින්ච් චියන්න අල් නයන්න අල් ඡයන්න දා චින්ච් ඕකේ ඊළඟට කියන හයට ශාසේ එක ශාෂේ කියලා එහෙම ලියාගන්න එපා ශා යන්නයි සේ යන්නයි ශාසේ දා ශාසේ 1 2 3 4 5 ශාසේ ඊළඟ එක ශාප්තේ ශායන්න අල්පයන්න තයන්න ශාප්තේ ශා අල්පයන්න තයන්න ලියාගත්තද? ලියාගත්ත නැති කට්ටිය මිස් වෙච්ච මොන හරි තියෙනවා නම් කියන්න අතොස්සන්න මම කියලා දෙනවා. ශාප්තේ ඊළඟට 8 ඔප් ඔයන්න අල්පයන්න අල්තයන්න ඔයන්න අල්පයන්න අල්තයන්න ඔප්ත් ඕ උප් උත් ඔප්ත් දා ඔප්ත් අය පරමොලින් දැන් කියමු 1 2 3 4 5 6 7 8 9 නොවා කියලා දෙන්නේ නොව ලස්සනට වයන්න ප්‍රොනවුන්ස් කරනවා නොව ඊළඟ zේ එතන තෝන z අකුරෙන් ලියාගන්න ඉංග්‍රීසි වලින් ලියනවා නම් z අකුර යන්න c අකුර යන්න e අකුර zeche da zeche සායන නෙමෙයි සෙචේ ෂෙෂේ ඒවා කියන්නේ zeche ඒක ලියාගන්න සිංහලෙන් නම් නෑ නේද ළමයි වචනයක් අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා zeයන්න ඉතින් මේ ඉංග්‍රීසි වලින් තමයි ලියාගන්න නේ zeයන්න නේ z අකුර දා 0 කියන බිඳුවට 0 ප්‍රශ්නේ තියෙන්නේ මේ සිංහලෙන් ලියාගන්න අමාරුයි ආස්තේ චෙසපක් එහෙම තමයි මොනවා කරන්නද දා මුලින්දලා කියවනේ ඌනු රයිට් කියවද අපි මුලින්දලා uno doi trei quattro cinque șase șapte opt opt නෙවෙයි opt altayan opt 9 10 ai para 1 3 4 5 6 7 8 9 ආයි පාරක් ගියා ඔප්තේ කියලා. ඔප්තේ යන්නක් යන වෙන මේ.
මේ පැත්තේ. ඔප්තේ නෙමෙයි ආ. ඔප්ත්. අල් තයන්ෙන් නතර වෙනවා. ඔප්ත්. ඔප්ත්. දා ඔප්ත්. 1 2 3 4 5 6 7 8 9 10. කාටද කියන්න පුළුවන් තනි? වැරදුනට කමන්නේ. බලාගෙන කියන්න කිසි ප්‍රශ්නයක් නෑ. අද මේ පළවෙනි දවසේ මේ. පාඩම් ගන්න පුළුවන්. හා කමන්නේ කිම්බල්. 1, 2, 3, 4, 6, 5, 6. ඕකේ very good. තව කාටද පුළුවන්? එකේ ඉඳලා 10ට. වැද්දගත්තා. ඕකේ very good. දා. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 0. 10, 0. 0 එක ඕනනම් උඩින්ම ලියාගන්න. 0 1 2 3 ඒ විදිහට right? zeche. හොඳයි ප්‍රොනවුන්ස් කරා. very good. තව කවුද ප්‍රොනවුන්ස් කරන්නේ? කියනවද? කියනවද කියන්නේ? තව අතසන් බා. වොලන්ටියර් කෙනෙක්. ඕකේ. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. මතකෙන් කිව්වේ very good. ශාසේ දා සයන්න. ශාෂේ නැතු ශාසේ කියන්නේ සයන්න. ශාසේ දා very good. ශාසේ. තව කවුද කියන්නේ? boy කෙනෙක්. boy කෙනෙක් කවුරුද? අනේ අම්මේ boys ළමයි ඉන්නේ. අපෙන් boys ඉෂ ෆෙතේ. ෆෙතේ කියන ගෑන් ළමයින්ට boys කියනවා පිරිමි ළමයින්ට boys ලට. boys ෆෙතේ. දා. මම ඉතින් පිරිමි ළමයි තමයි අඩු. මයි මුල්ත boys දා. ගොඩක් ඉන්නේ boys ලා. තව කවුද ප්‍රොනවුන්ස් කරන්නේ? මම යවෙන් පුතින්. වැද පුතින් කියෝ. පුතින්. මම පුතින් කියලා මොකද කියලා දෙනවා? ඕන් පික් පුතින්. තා පොඩ්ඩයි තියෙන්නේ අපිට. මම යවෙන් පුතින්. එහෙනම් ප්‍රොනවුන්ස් කරමු. දා තව ටිකයි අපිට තියෙන්නේ. එහෙනම් ප්‍රොනවුන්ස් කරමු. කවුද ප්‍රොනවුන්ස් කරන්නේ? එකේ ඉඳලා 10ට. ඕකේ. very good. එකේ ඉඳලා 10ට. මම ආසයි තාඩියා කියලා දෙන්න නේද අපිට වෙලාව නේද? මොකද මම ආසයි උගන්නන්න. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 0. very good. හරියටම ප්‍රොනවුන්ස් කරා. very good. කට්ටියම හොඳට කියනවා. තව ওই පැත්තෙන් කවුරු හරි ඕන මට දැන් මේ පාර. මට මේ පැත්තට එන්නම් බැරි වුණා. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. okay very good. හොඳයි ඔක්කොමලා හොඳටම ප්‍රොනවුන්ස් කරනවා. හරියටම ප්‍රොනවුන්ස් කරනවා. right. තව ඔයාලට විශේෂ දේවල් මොනවද තව ඉගෙන ගන්න ඕන? කියන්න බලන්න ලෙසන් එක තේරුණාද? ස්පීඩ් වැඩි වගේද අල්ලගන්න අමාරු වගේ අල්ලගන්න පුළුවන් බය වෙන්න එපා. රුමේනියන් ඔයාලට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. right? ග්‍රෑමර් ඉතින් අතාරින්නකෝ ඉංග්‍රීසිත් ඉතින් පොඩ්ඩක් ග්‍රෑමර් ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. නේ සර්? ඉංග්‍රීසිත් ඉතින් ග්‍රෑමර් චුට්ටක් ඉතින් පොඩ අමාරුයිනේ. ඒ වගේ තමයි. right? ග්‍රෑමර් ගැන ලොකුට හිතන්න එපා. දන්න වචන ටිකෙන් කතා කරන්න. right? ඔයාලට ඔය PR ගන්න වගේ එහෙම මොන හරි තියනවා නම් ඔන්න ග්‍රෑමර් කමන්නේ චුට්ටක් හදාගත්තට දැන්ට ඔය අතපයෙන් හරි පොඩ්ඩක් වචන 10ක් 15ක් ඉගෙනගෙන පොඩි මැච් එකක් ගහගන්න ප්‍රශ්නයක් නැහැ. right? ඕනේ නැහැ මේ පර්ෆෙක්ට් වෙන්න මේ අපිට ඕනි අපේ වැඩවලටනේ. right? එනවාට ඉතින් හදාගත්තොත් හොඳයි. කැමති කට්ටිය ඉගෙන ගන්න. right? තව මොනවද ඉගෙන ගන්න ඕන විශේෂ දේවල්? මම හිතනවා නම්බර්ස් ටික ඕන. right තව එකක්. දැන් අර good morning good afternoon ටික කියලා දුන්නානේ. මේකත් ගොඩක් ළමයි දන්නේ නැති එකක් කියලා දෙන්න හදන්නේ. හරි? දැන් good morning කියන එක good afternoon කියන එක ලංකාවේ අපි good afternoon කියන එක සාමාන්‍යයෙන් කී වෙනකන් යූස් කරනවද? කී ඉඳන් කී වෙනකන් good afternoon කියන එක 12 වෙනකන් අපි ලංකාවේ පාවිච්චි කරනවානේ. right? හැබැයි එහෙ ඉර අවුව වැටුනොත් 9න් පස්සේ නම් පුතේ පාවිච්චි කරන්නේ නැත. අපි පාවිච්චි කරන්නේ මේ කියන්නේ good morning කියන එක පාවිච්චි කරන්නේ නැහැ. ඉර හොඳට වැටලා තියෙනවා නම් 9 9 මාර වගේ වෙනකන් උඩරිම බුණ දිමිනියත්ස පාවිච්චි කරන්න.
right ඊට පස්සේ මොන බුණ දිමිනාසද මිනිස්සු වැඩ පටන් අරන් ඉවරයි කොෆි බීලා 4-5ක් විතර වැඩ පටන් අරන් ඉවරයි එතකොට බුණ ජීවා 9:09 පස්සේ ඒක නෝට් එකක් දාගන්න. ඔයාලා බලයි නැත්තම් මේ මොකද දවල්ටත් මේ බුණ මේ ඔයාලා එහෙම කියද්දි යාලා බලයි. බනි මම දන්නෙත් නැහැ. මුලදී මටත් බැන්නා. මේ එහෙම යූස් කරන්නේ නැහැ. right? බුණ ජීවා අපි පාවිච්චි කරන්නේ. right? බුණ ජීව පාවිච්චි කරන්නේ. එතකොට බුණ ජීව පාවිච්චි කරන්න පුළුවන් සුබ දහවලක් කියන එක 3 maximum 3:00 වගේ වෙනකම්. වින්ටර් එකේ නම් ඉතින් කළුවර හින්දා තව චුට්ටක් ඇද ගන්න පුළුවන්. right? ඒ වුණාට බුණ ජීව එක මතක තියාගන්න 3:00. ඊට පස්සේ බුණ සයාරා කීය වෙනකම් පාවිච්චි කරනවද? අපි ලංකාවේ good evening කියන එක කීය වෙනකම් පාවිච්චි කරනවද? කවුරු හරි ඔන්න රෑ 8ට 9ට විතර කෙනෙක් කවුරු හරි ගෙදරට එනවා. ඒ වෙලාවට මොකද්ද? good evening නේ. right? ඒ හින්දා ඒක 11 රෑ 11 මාර වුණත් ප්‍රශ්නයක් නෑ. කෙනෙක් ඉස්සරහට හම්බ වෙනවා නම් සලූට් බුණ ඒ දෙක යූස් කරන්න පුළුවන්. සහ බුණ සයාරා කියලා හවසට පිළිගන්න. right? බුණ සයාරා කියන එක. රෑට නිදා ගන්න වෙලාවට විතරක් නොප්ති බුණ කියන්නේ. පාරිදි හම්බෙලාම නොප්ති බුණ කියන්න එපා. රුමේනියාවේ වෙනස් අපි පාවිච්චි කරනවා. නිදා ගන්න යන වෙලාවට විතරයි අපි නොප්ති බුණ කියන්නේ. right? පාරිදි කවුරුහරි හම්බුනොත් එහෙම සයාරා බුණ කියලා අර අනිත් පැත්ත ගහලා කියන්නේ. බුණ සයාරා නෙමෙයි සයාරා බුණ. වෙන් වෙලා යද්දි බයි කියලා. ලරවෙදරේ පාපා සයාරා බුණ. බුණ සයාරා නෙමෙයි අනිත් පැත්ත ගහලා කියන සයාරා බුණ කියලා. right? නොප්ති බුණ කියන්න එපා. නොප්ති බුණ මතක තියාගන්න නිදා ගන්න යන වෙලාවේ විතරක් යූස් කරන්න. right? කෝල් එකකින් හරි අර ගොඩක් ඉතින් රෑ වෙලා නම් අපි යූස් කරන්නේ නැහැ ළමයි. නිදා ගන්න යන වෙලාවට විතරක් කියලා මතක තියාගන්නකො අපි යූස් කරන්නේ නැහැ ඒක. තව මොනවද ඔයාලට විශේෂ දේවල් කියලා දෙන්න ඕන දේවල් තියෙනවා. colors. okay very good. හරි colors කියලා දෙන්නම්. colors උත් ලියා ගන්නකො. සුදු පාට. චේ අස්තම්. චේ කියන මොකක්ද කියන එක. චේ CHE කියලා ලියා ගන්නකො. හැබැයි අපි රුමේනියන් වලින් නම් ලියන්නේ C අකුරයි E අකුරයි විතරයි. චේ. අල්බ්. සුදු පාටට කියන අල්බ් කියලා. අල්බ්. අයන්න අයන්න අල් බයන්න. අල්බ්. right? කළු පාට. කළු නෙග්රු. රු. නයන්න අල් ගයන්න රුයන්න. නෙග්රු. අල්බ් කියනවා සුදු පාටට අල්බ් අයන්න බල්බ් නෙමෙයි අල්බා අල්බ් ඊළඟ නෙග්‍රෝ කියනවා කළු පාටට නෙග්රු right ඊළඟට කොළ පාටට කියනවා වෙර්දේ වෙයන්න ආරකුර දේ වෙර්දේ ලියගත්ත වෙර්දේ කහ පාටට කියනවා ගල් බෙන් බයන්න අල් නයන ගල් බෙන් මොන පාටද කහ පාට right සුදු පාටට මොකද කියන්නේ අල්බ් කළු පාටට කියනවා නෙග්රු ඊළඟට වෙර්දේ කොළ පාට කහ පාට ගල් බෙන් ඊළඟට රෝෂු කියනවා රතු පාටට රෝෂු යන රෝෂු රෝස් කියනවා රෝස පාටට රෝස් කියනවා මොනවාද පින්ක් කලර් රෝස පාටට చెమయ్యవేం అల్బాస్త్రు అల్బాస్త్రు අල්බාස්ත්‍රු ඒක නම් පොඩ්ඩක් අමාරුනේ නිල් පාට අල්බාස්ත්‍රු තව මාරෝ කියනවා මොන පාටද මාරෝ දන්නයි ඉන්නවද මාරෝ මාරෝ ශ්‍රියානි මාරෝ දන්නව නෑනේ මාරෝ කියනවා දුඹුරු පාටට මාරෝ තව මොනවද කලර්ස් අල්බ්
එතකොට pink කිව්වා ග්‍රී කියන අලු පාටට රතු රෝෂු රතු පාට රෝෂු යන්න right රෝෂු yes රතු පාට රෝස් කියන pink color මේ රෝස පාටට රෝස් ග්‍රේ නෙමෙයි ග්‍රී අල් ගයන రీ යන්න කියලා ලියාගන්න ග්‍රී අලු පාටට කියනවා ග්‍රී කියලා අලු ග්‍රී right අලු පාටට කියනවා ග්‍රී නැත්තම් අර විදිහට හරි කමන්නේ විදිහට හරි කමන්නේ right තව මොනවද පාට ඇරෙන්නේ තව මොනවද ඔයාලට ඉගෙන ගන්න ඕන කියන්න ඕකේ සතිය දින හවස සතිය දින මේ සතිය දවස් ටික right ඕකේ පළවෙනි එක සඳුදා ලෝන් ලෝ යන අල් යන ලෝන් මාර්ච් එතනත් අල් රයන ඔන්න හොඳට ප්‍රොනවුන්ස් කරා මාර්ච් මාර්ච් අල්ටයන් අල්සයන් දා මාර්ච් මියර්කුර් එතනත් අල් රයන ප්‍රොනවුන්ස් කරනවා මියර්කුර් මියර්කුර් බදාදා yes බදාදා බ්‍රහස්පතින්දා ජොයන්න තමයි ලියා ගන්න වෙන්නේ ප්‍රොනවුන්ස් කරද්දී ඉස්සෙඩ අකුරක් එක්ක ප්‍රොනවුන්ස් කරනවා ජොයි yes ජොයි බ්‍රහස්පතින්දා ජොයි සිකුරාදා විනෙර් එහෙම නැත්නම් විනෙරි දෙකම හරි right විනෙර් නැත්නම් විනෙරි සමහර කටි විනෙරි කියනවා සමහර කටි විනෙර් කියනවා. මම නම් යූස් කරන්නේ විනෙර් අල්රයන් යූස් කරන්නේ. විනෙර්. ලෝන් මාර්ච් මියර්කුර් ජොයි විනෙර් ඊළඟ සෙනසුරාදා ඉරිදා. very good. සම්බතා ඩොමිනික. right. සම්බත කියනවා සැටර්ඩේ සෙනසුරාදා. සම්බත ලියාගත්තේ පොඩක් ප්‍රශ්නයක් නේ. සම්බත ඩොමිනික දුයන්න ඉරිදා ඩොමිනික මම ආයි ප්‍රොනවුන්ස් කරන්න මුලින් ඉඳලා ඕනේද ඩොමිනික ඩොමිනික අතන සම්බත ඕකේද ක්ලියර්ද ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවද ෆිනිෂ් ඉවර කරන්න යන්නේ මොකද මට තියෙන වෙලාව ඉවරයි okay සහ දැන් ඔයාලා දන්නවනේ මම ප්‍රයිවට් ටියුෂන් කරනවා රුමේනියන් ලැන්ග්වේජ් කැමති කට්ටිය ඉන්නවනම් මම පෝස්ට් කරන්න මම ඔයාලට පුෂ් කරන්නේ නැහැ කැමති කට්ටිය ඉන්නවනම් ජොයින් වෙන්න පුළුවන් ක්ලාසස් වලට අපි බැච් ගන්න ළඟදී පටන් ගත්තා නමුත් ගිය සති බදාදා පටන් ගත්තේ මේ සති බදාදා ඉඳලා ජොයින් වෙන කට්ටිය ඉන්නවනම් රෑ 8 ඉඳලා 10 වෙනකන් තියෙනවා නැත්නම් වෙන දවස් වලට තියෙනවා අලුත් බැච් එකකුත් පටන් ගන්න හිතාගෙන ඉන්නවා ජොයින් වෙන කට්ටිය ඉන්නවා නම් කොහොමද අපි මම නම්බර් එකක් දෙන්නම් රයිට් ඕකේ 077යි 27යි ආගෙන්ද හිටියේ 077යි 27යි 02යි 55යි 6 077යි 27යි 02යි 55යි 6 එක ලංකාවේ නම්බර් එක +94 ලංකාවේ නම්බර් එක right okay කැමති කට්ටිය ඉන්නවා නම් join වෙන්න පුළුවන් Facebook TikTok මම සමහර වෙලාවට වීඩියෝස් දානවා පොඩ්ඩක් ඇක්ටිව් මදි සමහර වෙලාවට දැන් පොඩ්ඩක් ෆෝම් කරලා ගන්න ඕන මේ ක්ලාසස් වලට ફોකස් කරන නිසා learn Romanian with Mayomi කියලා තමයි තියෙන්නේ right learn Romanian with Mayomi කියලා learn Romanian with Mayomi මගේ නම මොකද ළමයි Mayomi පුංචි හේවා right Mayomi පුංචි හේවා okay right මම හිතනවා ඔයාලට තේරුණා clear සෙෂන් එක කියලා කොහොමද හිතෙන්නේ ඕකේ නේද බෝරින් වුණාද නෑනේ ඕකේ හරි එහෙනම් මම පාස් කරන්නම් ඔයාලට ටයර්ඩ් ඇතිනේ right okay thank you එහෙනම් මට ඉන්වයිට් කරාට thank you ඔක්කොටම okay bye ලරවෙදරේ පාපා ලරවෙදරේ